ලෝකයේ ඕනෑම මිනිහෙකුට Taman කැමති ඕනෑම දෙයක් වෙන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවද? අද අපි කතා කරන්නේ ලෝකයේ බිහි වූ විශිෂ්ටතම ධනවතුන් 500කට වැඩි පිරිසගේ රහස් අධ්‍යයනය කරලා නැපෝලියන් හිල් ලියපු Think and Grow Rich පොත ගැනයි. මේක හුදෙක් මුදල් හම්බ කරන හැටි කියන පොතක් නෙවෙයි. ජීවිතයේ ජය ගන්නා මානසිකත්වය හදන මඟ පෙන්වීමක්. දැඩි ආශාව පළමු පියවර. ධනවත් වීමේ පළමු පියවර තමයි දැඩි ආශාව, burning desire. හිල් කියන්නේ නිකම්ම මට සල්ලි තිබුණොත් හොඳයි කියලා හිතන එක ප්‍රමාණවත් නෑ කියලයි. ඔබට අවශ්‍ය ප්‍රමාණය හරියටම තීරණය කරන්න. ඒ වෙනුවෙන් ඔබ කැප කරන දේ තීරණය කරන්න. මේක හරියට ආපසු හැරෙන්න බැරි වෙන්න Taman ආපු නැව ගිනිබත් කරනවා වගේ වැඩක්. ඔබට වෙන විකල්පයක් නැහැ. ජයග්‍රහණය විතරයි තියෙන්නේ. දෙවනි රහස. විශ්වාසය සහ ස්වයං යෝජනා. දෙවනි රහස තමයි විශ්වාසය, faith. ඔබ යම් දෙයක් සාක්ෂාත් කරගන්න වාමයි කියලා ඔබේ යටි සිතට නිරන්තරයෙන් ඒත්තු ගැන්විය යුතුයි. මේ සඳහා ඔහු auto suggestion හෙවත් ස්වයං යෝජනා ක්‍රමය පාවිච්චි කරන්න කියනවා. ඔබ ලබා ගැනීමට බලාපොරොත්තු වන ඉලක්කය දිනකට දෙවරක් ශබ්ද නගා කියවන්න. එවිට ඔබේ යටි සිත ඒ ඉලක්කය කරා ඔබව මෙහෙවන්න පටන් ගන්නවා. සුවිශේෂී දැනුම සහ පරිකල්පනය. ගොඩක් අය හිතන්නේ පාසලේ උගන්වන සාමාන්‍ය දැනුමෙන් විතරක් පොහොසත් වෙන්න පුළුවන් කියලා. ඒත් හිල් පෙන්වා දෙන්නේ ස්පෙෂලයිස්ඩ් නොලෙජ් හෙවත් සුවිශේෂී දැනුමයි. ඔබ තෝරගත් ක්ෂේත්‍රයේ කෙල් පැමිණියෙකු වන්න. ඒ වගේම ඔබේ පරිකල්පනය ඉමැජිනේෂන් පාවිච්චි කරලා අලුත් අදහස් නිර්මාණය කරන්න. ලෝකයේ හැම මහා ධනයක්ම ආරම්භ වුණේ එක පුංචි අදහසකින්, අයිඩියා එකකින්. මාස්ටර් මයින්ඩ් කණ්ඩායම. කිසිම කෙනෙකුට තනියම මහා ධනවතෙක් වෙන්න බෑ. ඒ සඳහා ඔබට මාස්ටර් මයින්ඩ් ගෲප් එකක් අවශ්‍යයි. ඒ කියන්නේ ඔබේ අරමුණට උදව් කළ හැකි, ඔබ වගේම හිතන බුද්ධිමත් පිරිසක් වට කර ගැනීමයි. හෙන්රි ෆෝඩ්, ඇන්ඩ්‍රූ කානගී වැනි අය සාර්ථක වුණේ ඔවුන් වටා සිටි ඒ දක්ෂ කණ්ඩායම නිසයි. මතක තබා ගන්න. පුද්ගලයන් දෙදෙනෙකුගේ බුද්ධිය එකතු වූ විට එතන තුන්වන මහා බුද්ධියක් නිර්මාණය වෙනවා. නොපසුබට උත්සාහය සහ අවසානය. අවසාන සහ වැදගත්ම දේ තමයි නොපසුබට උත්සාහය, persistence. බොහෝ දෙනෙක් අසාර්ථක වෙන්නේ ජයග්‍රහණය අතේ දුරෙන් තියෙද්දී උත්සාහය අත්හරින නිසයි. බාධකයේ පරාජයන් එයි. ඒ හැම පරාජයක්ම අනාගත ජයග්‍රහණයකට පාර කියන පාඩමක් විතරයි. සාරාංශයක් විදිහට ඔබ හිතන විදිහ වෙනස් කරොත් ඔබට ඔබේ ලෝකය වෙනස් කරන්න පුරුවන්. ධනය කියන්නේ මුලින්ම ඔබේ මනස තුල ගොඩනැගෙන දෙයක්. ඉතින් අදම හිතන්න පටන් ගන්න. හෙට ඔබ ධනවතෙක් වේවි.